හායි යාළුවනේ වෙනද වගේම විශ්වාස YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනල්ලා දෙන්නේ මගේ ඔක්කොම මාළුන්ට ෆීඩ් කරන වීඩියෝ එකක්. ඔයාලට මතක ඇති මම giveaway එකකට ප්‍රශ්නයක් ඇහුවා. ඒකෙන් මම second place එකට නම් gift එක දුන්නා. ඊළඟට මම first place එකට gift එක දෙන වීඩියෝ එකක් ඔයාලට ගේන්නම්. මම second place එකට දුන්න giveaway එකේ මාළු දෙන්නගේ short video එකක් දාන්නම්. හරි යාළුවනේ එහෙනම් අපි වැඩි කතා නැතුව අපි මගේ මාළුන්ට ෆීඩ් කරන්න යනවා. ඔයාලට පේනවා තිස්සෙලම ඉන්න මගේ රෙඩ් බරිටෝ. හරි යාළුවනේ එහෙනම් අපි මගේ රෙඩ් බරිටෝට ෆීඩ් කරගන්න යමු. මම යාළුවනේ මේගොල්ලන්ට ෆීඩ් කරන්නේ හාල් මැස්සෝ. ඔයාලට පේනවා ඇති ඒගොල්ලන්ගේ ඔළුව කඩාගෙන තමයි මම ෆීඩ් කරන්නේ. ඔන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති මම රෙඩ් බරිටෝ මාළු කෑල්ලක් දෙන්න තමයි හදන්නේ. මම මේගොල්ලන්ට ඊයේ ෆීඩ් කරා. ඒකින්ද මම මෙයාට අද එක හාල් මැස්සා දෙන්නේ. මෙයාට වැඩි කන්න දුන්නාම මෙයා මාත් වුණාම ඔයාලා දන්නවා ඇති. ඔන්න යාළුවනේ එහෙනම් අපි මෙයාට මාළුව දාගමු. ඔයාලට පේනවා ඇති මාළුව සුපිරිම ඇක්ටිව් එකේ ඉන්නවා. හරි එහෙනම් යාළුවනේ අපි මෙයාට මාළුව දාගමු. ඔන්න යාළුවනේ මම මාළුව දාවා. ඔයාලා දකින්න ඇති දානකම මම තමයි මෙයා බලන් ඉන්නේ. දාපු ගමන්ම මෙයා ගිහින් මාළුවට වැඩේ දුන්නා. ඔයාලා දැක්කනේ යාළුවනේ. හරි යාළුවනේ එහෙනම් අපි මගේ ඊළඟ ටැංක් එකට ෆීඩ් කරගන්න යමු. නේ යාළුවනේ මේ ටැංක් එකේ ඉන්නේ වේටේ ලොස්ක ජෝඩු 3ක්. මට මේ ජෝඩු 3 අරගෙන දුන්නේ මට මැසේජ් එකක් දාලා තිබ්බා වීඩියෝ එකකට කමෙන්ට් එකක් අයියේ කොළඹ එන්න කියලා. මම කොළඹ ගියපු වෙලාවේ ඒ මල්ලිට මම මැසේජ් එකක් දාවා. ඒ මල්ලි මම ඇක්වේරියම් එකට ගිහිල්ලා ඒ මාළි මට මේ මාළු ටික gift එකක් විදියට දුන්නා. ඔයාලට පේනවා ඇති මාළු ටික නම් සුපිරියටම ඉන්නවා. ඔය ඔතන ඉන්න ලොකු එක්කෙනා නම් මේ මගේ ළඟ ඉස්සර ඉඳන් හිටපු එක්කෙනෙක්. එයා නම් මං ගාව එකමාර දෙකේ ගෙනාවේ. ඔයාලට පේනවා ඇති මාළු ටික නම් සුපිරිම ඇක්ටිව් එකේ ඉන්නවා. මම මේගොල්ලන්ට නම් පොඩි පැලට් එක තමයි දෙන්නේ. ඔයාලට වෙනවා හැබැයි බයිෂත් ඉන්නවා. අපි බයිෂට මාළු ෆීඩ් කරමු. අපි ඉස්සෙල් එහෙනම් අපේ ඔස්කෝ සෙට් එකට මාළු කෑම ෆීඩ් කරන් බලමු මේගොල්ලෝ කන්නේ කොහොමද කියලා. ඔන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති මාළු ටික සුපිරිම ඇක්ටිව් එකේ කනවා. ඒ මාළුට මම ටැන්ක් යූ කරන්න ඕන මට මේ ගණන් දුන්නට. ඔයාලට පේනවා ඇති මම මේ ටැන්ක් එක තාම දෙකට බෙදලා තියෙන්නේ. මම අලුතෙන් පොන්ට් එකක් ගෙනාවා යාළුවනේ. අපි පොන්ට් එකට ෆීඩ් කරනකොට ඒක බලමු. ඊට පස්සේ ඉතින් මම මේ මාළු ටිකට මේ අඩි 3 ටැන්ක් එකේ දෙනවා. එහා පැත්තෙන් අපේ රෙඩ් ටේලුත් ඉන්නවා. අපි එහෙනම් බයිෂට මාළු ෆීඩ් කරගන්නකොටම රෙඩ් ටේල්ටත් ෆීඩ් කරගමු. හරි එහෙනම් යාළුවනේ අපි බයිෂට මාළු ෆීඩ් කරගන්න යමු. ඔන්න යාළුවනේ මම මාළු ටිකක් ගත්තා. මම මේකට මාළු වැඩිපුර දානවා. ඔයාලා දන්නවා ඇති ඔස්කරත් එක්ක පොඩ්ඩක් කෑම දෙන්න අමාරුයි. ඒකින් මම එකපාරට මාළු ගොඩක් දානවා. එතකොට බයිෂ ඇවිල්ලා කනවා. ඔන්න ඔයාලට පේනවා ඇති යාළුවනේ බයිෂ කනවා. ඔන්න ඔයාලට පේනවා ඇති අන්න බයිෂ මාළු කෑල්ලක් කෑවා. බයිෂ කනක් වීඩියෝ කරගන්න අමාරුයි. ඔයාලට මේ ටැංක් එක මම දෙකට බෙදපු එක අයින් කරාට පස්සේ ඔයාලට පැහැදිලි වීඩියෝ එකක් දෙන්න පුළුවන්. එහෙනම් අපි රෙඩ් ටේල්ට ෆීඩ් කරනවා. ඔන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති පොඩි රෙඩ් ටේල් දැන් මෙයා පොඩි නෑ දැන් වට්ටම ලොකුයි. ඒකින්ද තමයි මම මෙයාට සීඩ් එකක් ගෙනාවේ. මෙයා දැන් මේකේ දින මෙයා කෑම කන එක නම් මට හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. මෙයා එක්කෙනෙක් කනවා. ඒක ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙයාට දැන් ෆොන්ට් එකට දාන වීඩියෝ එක මම ඔයාලට අනිවාර්යෙන් දෙන්න. එයාට හදපු ෆොන්ට් එක මම දැන් අල්වෙන්න දාලා තියෙන්නේ. ඒකේ වීඩියෝ එක මම ඔයාලට ෆොන්ට් එක ළඟට ෆීඩ් කරනකොට දාන්න. හරි යාළුවනේ එහෙනම් අපි අපේ රෙඩ් ගැලැක්සිට ෆීඩ් කරන්නේ. ඔයාලට මතකයි අපේ රෙඩ් ගැලැක්සි. එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ රෙඩ් ගැලැක්සි ටැංක් එක බලමු. ඔන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති අපේ රෙඩ් ගැලැක්සි. ඔයාලට මතක නම් මම මගේ ඔක්කොම මාළුගේ වීඩියෝ එක දාපු වෙලාවේ මෙයා හිටපු සයිස් එකයි දැන් ඉන්න සයිස් එකයි. මෙයා නම් මම හිතුවේවත් නැති විදියට මාරම ඉක්මනට ලොකු වුණා. පේනවා ඇති මෙයාගේ ඇඟේ තියෙන මේ ගැලැක්සි වගේ ඩොට් ටික නම් සුපිරියටම හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මම මෙයාට අලුතෙන් ටැංක් එකක් ගෙනාවා. මේ ටැංක් එක අඩි 2.5කට වැඩිය දිගයි. අඟල් 8ක් වගේ උසයි. අඟල් 8ක් වගේ පළලයි. හරි යාළුවනේ අපි මෙයාට මාළු කෑල්ලක් දාගෙන බලමු. ඔන්න යාළුවනේ මම මාළු කෑල්ල නම් දාගත්තා. ඔන්න අපේ රෙඩ් ගැලැක්සි මාළු කෑල්ල දැක්කා. යනන් ඔයාලට පේනවා ඇති මාළු කෑල්ල දාපු ගමන් කනවා. මාරම ඇක්ටිව් එකේ ඉන්නවා. පේනවා ඇති
මෙයාට වැඩි ෆීඩ් කරන්න යාලට පේනවා දැන් මගේ බඩ. මෙයා මාරම මම ලස්සනට හදන්න බලාපොරොත්තු වෙනවා. මෙයා නම් මාර ඉක්මනට ලොකු වුණා. ඔයාලට පේනවා ඇති මෙයා කලර්ස්. මෙයාටයි රෙඩ් බල්ටටයි ඉක්මනටම සෝලා කලර් බූස්ට් ලයිට් එකක් ගෙන්නන්න. එතකොට තමයි මේගොල්ලෝගේ කලර්ස් අප් වෙන්නේ. හරි එහෙනම් යාළුවනේ අපි මගේ ෆොන්ට් එක බලන්න යමු. ඔන්න යාළුවනේ අල්ප වෙනවා ඇති මේ තියෙන මගේ ෆොන්ට් එක. ෆොන්ට් එකේ නම් යාළුවගේ බැඳිලා තියෙන්නේ යාළුවට ඇති. මම අලුතෙන් ෆොන්ට් එකක් ගෙනාවා මම යාළුවට ඒකත් පෙන්නන්න. ඒකට මගේ ඔස්කර් ටික දාන්න මම තීරණය කරා ඔස්කයි ටිකයි මගේ රෙඩ් ටේලුයි පොඩි රෙඩ් ටේලුයි වෙනවා ඇති දැන් අරවාන නම් ලොකුයි ඔය මාළු ටික දැන් බඩගින්න ඉන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම ඔස්කර්ලට මාළු කෑම ෆීඩ් කරලා ඊසේ අපේ රෙඩ් ටේල්ටයි ඔය වලට ගම් ආහාර පේනවා ඇති ගම් අරවානටයි මාළු ෆීඩ් කරගමු ඕන යාළුවනේ අලුත් ෆොන්ට් එක. මේක දැන් පල් වෙන දාලා තියෙන්නේ. මේ ෆොන්ට් දෙකම එක සයිස් වගේ තමයි අඩි 4 ෆොන්ට් දෙකක් තමයි ඊළඟ තියෙන්නේ. ඔන්න ඔයාලට පේනවාද අපි ගම් ආර ඔයාලා මේකට දෑවට පස්සේම හරියට දකින්න. ඉතින් අපි බලමු මෙයාට මාළු ෆීඩ් කරනකොට මෙයාගේ කියලා. එහෙනම් යාළුවනේ අපි ඔස්කර්ලට මාළු කෑම ෆීඩ් කරගමු. එහෙනම් අපි මාළු කෑම දාමු. යාළුවනේ පේනවාද මේ මාළු කෑමයි කූනිස්සොයි කවලමේ තමයි දාන්නේ. ඔයාලට පේනවා ඇති අරවාන කනවා. අරවාන වැඩිපුරම කන්නේ කූනිස්සේ. අරවාන මාළු කෑම නම් කන්නේ. ඔයාලට මම රෙඩ් ටේලුත් මගේ උඩට ඇවිල්ලා කූනිස්සෝ කනවා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් රෙඩ් ටේල් පොඩ්ඩක් හොයනවා කෑම. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් දැන් රෙඩ් ටේල් උඩට ඇවිල්ලා කෑම කනවා. මගේ රෙඩ් ටේල් මේ සිලින්ඩරේට දාලා මාස 3-4 ඇක්ටිව් එකේ හිටියේ නෑ. ඔයාලට පේනවා ඇති මාළුවක් කෑම කන හැටි උඩට ඇවිල්ලා. දැන් නම් එයා මාරම ඇක්ටිව් එකේ ඉන්නවා. එයා මගේ අතට ඇවිල්ලා දැන් සුපිරියටම කෑම කනවා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. මම ඔහොම ඉන්නකොට ඔයාලට මගේ රෙඩ් ටේල් ඊළඟට කතා කරලා පෙන්නන්න. එයා දැන් මම කතා කරපු ගමන් මගේ ළඟට එනවා. ඔන්න බලන්න යාළුවනේ මම රෙඩ් ටේල් උඩට ගන්න හැටි. ඔයාලට පේන කොහොමද මගේ රෙඩ් ටේල් කියලා ඔයාලට පේනවා ඇති මාළුන්ට කෑම දුන්නාම නම් පුදුම දාංග්‍රයක් තියෙන්නේ. හරි එහෙනම් යාළුවනේ අපි මේගොල්ලන්ට මාළු ෆීඩ් කරමු. ඉස්සෙල්ලම ගම් ආර ටිකක් දාගෙන බලමු. මේ ඔස්කර්ලත් එක්ක ඉතින් මේ තුන් දෙනාටම කියලා වෙනම දෙන්න බෑ. එහෙනම් දැන් ගම් ආරගේ කලර්ස් එහෙම සුපිරියටම තියෙනවා. ඔන්න යාළුවනේ අපි දාගෙන බලමු ගම් ආරට මාළුවේ කොහොමද කියලා මේගොල්ලන්ගේ රියැක්ෂන් එක. ඔන්න එහෙනම් මම මාළුවෙක් දාන්න. ඔන්න පේනවා ඇති ඒක කොහොමද ගම් ආර කෑවේ කියලා. දැන් ඔන්න අපේ රෙඩ් ටේල්ටත් මාළුන් ටික වැටුණා. අපේ අරවනත් දැන් පිස්සුවෙන් වගේ මුළු ටැංකිය වටේම දුවනවා. ඔයාලට පේනති ඔන්න මම දැන් ඒක නම් කෑවේ ඔස්කේ. පෙන්නන්න මම අරවනට හරියටම මාළු කෑල්ලක් දාලා එයා කන විදිය. එයාට මාළු කෑල්ල දාපු ගමන් එයා කොහොම හරි ඒක අල්ල ගන්න තමයි try කරන්නේ. ඔන්න යාළුවනේ මම රෙඩ් ටේල්ට මාළු ෆීඩ් කරන හැටි ඔයා බලන්න. පේනවා මාළු සුපිරියටම අතට ඇවිල්ලා කනවා. අපි දැන් අරවනටත් තව එකක් දාගෙන බලමු. ඔන්න යාළුවනේ මම අරවනට එකක් දානවා. ඒක කෑවේ නම් ගම් ආරා. ඔන්න යාළුවනේ මේක කොහොම හරි අරවනට දෙමු. අන්න වලට පේනවා යාළුවනේ අරවන එක නම් ගත්තා. මම මේගොල්ලන්ට අද වැඩි ෆීඩ් කරන්නේ නැහැ. මම මේගොල්ලන්ටත් ඊයේ ෆීඩ් කරා. ඔන්න අපේ රෙඩ් ටේල් උඩට එන හින්දා අපි යාට තව එකක් දෙමු. ඔයාලට පේනවා ඉතින් මාළුව කන විදිය. මෙයා මේ හාල් මැස්සුණා 5ක් 6ක් වගේ කනවා. ඊයේ මම මෙයාට ඇති වෙන්නම දුන්නා. ඔයාලට පේනවා ඉතින් මම තව අරවන්ට එකක් දැවා. අරවන ඒකත් කෑවා. ඔයාලට පේනවා ඉතින් දැන් මාළුවට මේක ඉදමු. තමයි මම ඔස්කර් ටික මේකෙන් අයින් කරන්නේ. ඔන්න රෙඩ් ටේල් ආයෙත් මම මෙයාට තව එකක් දෙනවා. ඉතින් එයාට නම් දැන් ඇති මම යාට ඊයේ ෆීඩ් කරපු හින්දා. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් යාළුවනේ අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු. මම මේ අලුත් ෆොන්ට් එකට මාළු දානකොට ඔයාලට මාළු ටික අතින් ඔක්කොම දාන වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් අදට මම ගිහින් ඉන්නවා. වීඩියෝ එක බලපුවා ඔයාලට ස්තුතියි. මගේ වීඩියෝ එක හොඳ නම් subscribe කරලා like කරලා comment එකක් දාගෙන යන්න.
එහෙනම් යාළුවනේ මගේ අලුත් මොන්ට් එකට මාව දාන වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හම්බෙමු